ඔයාලුවනේ අද අපි කතා කරන්න යන්නේ ස්මාර්ට් ෆෝන් එක ඉස්සරහට. ඒ කියන්නේ ඉස්සරහා උඩ තියෙන අයිකන් එක, බැටරි අයිකන් එක, ඒ ටිකට තීම් එකක් දාලා අපි කොහොමද ලොක් එකට තියාගන්නේ කියලා අපි බලමු. අද ගිහිල්ලා අපි ඉස්සෙල්ලම යන්න ඕනේ ප්ලේ ස්ටෝරි එකට. ප්ලේ ස්ටෝරි එකට ගිහිල්ලා මෙතන සර්ච් කරගන්න ඕනේ ඉමෝජි බැටරි අයිකන් කස්ටමයිස් කියලා. ඒක ටච් කරගත්තාම අපිට මෙතන උඩින්ම පෙන්නනවා ඉමෝජි බැටරි අයිකන් කියන එක. ඒක ටච් කරගෙන අපි යන් ඇතුළට. මේක තියෙනවා, මේක ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ. අපි මේකට ගාලා ඉන්ස්ටෝල් කරගමු. MB 28ක් තියෙනවා. අපි ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ. දැන් ඉන්ස්ටෝල් වුණා. අපි ඕපන් කරගන්න තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් ඉමු. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා යන්න. හරි, මේක අපි ඕපන් කරගමු. ඕපන් කරගත්තාම ඉතින් මේ ඇඩ් එනවා. ඒව ගණන් ගන්න එපා. ඒව ක්ලෝස් කරලා දාගන්න. මේක ලෝඩින් වෙනවා. අපි මේ ක්ලෝස් කර ඇඩ් එක. ඊට පස්සේ මේක යන්න ඕනේ මේ නෙස්ට් කියන එකට. නෙස්ට් කියන එකට ගිහිල්ලා මේකත් දෙන්න නෙස්ට් කියලා. මේකෙත් දෙන්න නෙස්ට් කියලා. අපි ඔහොම ඇතුළට යන පොඩි ඇඩ් එකක් යනවා. ඒක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරගත්තට පස්සේ මෙතන තියෙන get started කියලා. ඒකට ගියාන් පස්සේ මෙතන අයිකන් ඕන තරම් තියෙනවා. අපිට ඕන එකක් දාගන්න පුළුවන්. ඉතින් බැටරි එකට හරියන බැටරි එක පේන එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් අපි ඉතින් බලලා දාගමු. ඒ කියන්නේ බැටරි එක පේන එකක් වෙන්නත් එපා නේද? ඒ හින්දා අපි මෙන්න මේක දාගමු. මෙන්න මේ හાર્ඩ් එක තියෙන එක ටච් කරාම පොඩි Customize the keyboard on iPhone. Here's a before and after look. Open up the Fonts Art app, pick out a cool keyboard, and install it. Take a look at how it's rockin' now. මේ ක්ලෝස් කරගන්නවා අපි ඇඩ් එක ක්ලෝස් කරගත්තට පස්සේ අපි මේක තෝරගත්තා. ඊට පස්සේ අපි තීම් එකක් බලමු. තීම් එකේ මෙන්න මේ කළු පාට වගේ තියෙන නිකන් තරු එහෙම තියෙන එකක්. ඒක දාගත්තා. අපි ඒක ඇප්ලයි කරගමු. ඇප්ලයි කරගෙන මෙතන තියෙනවා have කියලා. ඒක ටික් එක දාගෙන අපි next යනවා. next ගිහිල්ලා go to settings කියන එකට යනවා. go to settings යන්න ඕනේ. go to settings ගියාට පස්සේ මෙතන download app කියලා තියෙනවා. ඒකට ගියා. මේකේ තියෙන emoji battery කියන icon එක උඩ තියෙන එක ක්ලික් කරා. ඊට පස්සේ පළවෙනි එකට තියෙනවා use emoji battery කියලා. ඒක ටික් එක දාගත්තා. ඒක ටික් එක දාගත්තට පස්සේ මෙතන warning එකක් එනවා. ඒක 0 වෙනකන් ඉඳලා අපි මේක ටික් එක දාගමු. ටික් එක දාලා අපි ඕකේ කරගත්තා. ඕකේ කරගත්ත පස්සේ මෙතන වැටුණා අපිට වෙන දේවල් හදන්න නැහැ. ඒක විතරයි හදන්න තියෙන්නේ. අපි ගියාම ඒක ඇප්ලයි කරලා තියෙන්නේ. ඒක අපෝ ඇප්ලයි කරගමු. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් අවුල් ගියා.
අපි තෝරගත්ත මේක බලමු.